ඒක විතරක් නෙවෙයි. මගේ දියණියගේ පසු මට මගේ සුන්දර මණිකක් හම්බ වෙනවා. ඉතින් හැමදාම ආරක්ෂා කරන්න ඕනේ නිරන්තරයෙන්. හැමදාම මගේ අදක් සේනාධිපතියා රාජ මන්දිරය කරා ළඟා වුණේ නැහැනේ. හොරෙන් ඇවිදී පිටිපස්සෙන් බලනවා. ඔව් සේනාධිපති. ස්වර්ණා කුමාරී කාව්‍ය ගැන ඔබ දන්නවනේ. ගුණ යහපත් කාන්තාවියක් අය. මගේ රත්තරන් දූ කුමරියගෙන් පසු මට හමු වුණු සුන්දරම ධනික ස්වර්ණා. ඉතින් සේනාධිපති මම මේ කල්පනා කරන්නේ ඇයගේ ආරක්ෂාව සපයා ඇය මේ රාජ්‍ය අගරැජිනිය කරන තෙක් රාජ්‍ය පාලනය කරන්නට හිටියොත් මට ඇති කියා සිතනවා සේනාධිපති. අය ඔබතුමාට මොනවද කුමාරිකාව ලොකු මහත්තයෙක් දැන් ඉන්නේ. ඒ ඉන්නේ ඔබතුමාට තව කාලයක් ජීවත් වෙන්න පුළුවන්. සේනාධිපති අද සිනාවන්නට නොවේ. වෙනදා මගේ දියණිය උදෑසන මා පැමිණෙන්න පෙර පැමිණෙනවා. ගිහින් බලපන් උඩු මහත් තලාවට දියණිය කුමක්ද කරන්න කියලා බලලා වරින් සේනාධිපති. ඇය රැක බලා ගැනීම මගේ යුතුයකම. ස්වර්ණා කුමරිය මේ රාජ්‍ය සතුටින් සමාදානයේ කාලය ගත කරන්න ආයත ඉඩ හතර සලස්වා අවශ්‍ය රහස්‍යත්ව සෙල්ලස මගේ ජනපුරුෂයන් බෙදා ආරක්ෂාව පහවුරු කළ යුතුයි. සේනාධිපති මොනවා කුමාරිකාවියත් එක්ක වරේ සේනාධිපති හැමදාම පරක්කු වෙනවා. ඒක නෙවෙයි දෙවියනේ. මට මේ ඊයේ මහ වෙරු සීනයක් හිතුවා. මගේ දියණිය මා ඈත සිට ඇදින් ඈතට ගමන් කරනවා මා දැකුවා. පියාණනේ රත්තරන් දුවේ සම්මන් ආදරණීය දුවේ ස්වර්ණා සියලු දෙවියන්ගේ පිට ආරක්ෂාව නොඩුව ඔබට ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරන්නම් දුවේ ස්වර්ණා. පියාණනේ ඒක නෙවෙයි පුතේ. පියාණනේ ඇයි මා පැමිණ බොහෝ වේලාවක් ගතවන තෙක් රාජ මන්දිරය කරා ළඟා නොවුනේ ඔබ? පියාණනේ මම මඩක් මල්ල විනට පිවිසුණා. මා ඔබට ප්‍රකාශ කර තිබෙනවා මල්ගමුවට හෝ කුමනයක් කාර්යයකට පිවිසෙනවා නම් මගේ පුතේ මාව දැනුවත් කරන්න කියලා. සෝදාව රූපාක්ෂිය අගේන ඔබේ සුන්දර සුහුණ මුහුණ නිරන්තරයෙන් දකින්නට මට ඉඩ සලස්වාගට ඕනි පුතේ ස්වර්ණා. හොඳයි පියාණනේ මට සමා වෙන්න. මම නැවත එවැනි දෙයක් සිත නොකර සිටින්නට වග බලා ගන්නවා. හොඳයි මගේ පුතේ. ඉතින් මගේ පුතේ පියාණනේ මේ අහන්නකෝ. ඔයා දැන් යවුවනියා. ඒ නිසා මාගේ පෙරහැරදි නැවත කරන්නට කැමති නැහැ පුතේ. කොතරම් දස රාජ ධර්මයෙන් රාජ්‍ය පාලනය කරත් පුතේ ස්වර්ණා. හිතට සැනසීමක් සතුටක් ළඟා වුණේ ඔබේ මුණ දුටුවදා පටන් පමණයි පුතේ.